මේ විෂ ධාතුව විනිවිද ආબોධ කරගත්තා වූ ඒ අප තථාගත සම්මා සම්බුදු අමාමෑණී බුදුන් වහන්සේගේ විමුක්ති විමුක්ති ඥාන සීල සමාධි ප්‍රඥා යන අනන්ත බුද්ධ ඥානය උසා මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. කාරුණික පින්වතුනි, අප තථාගත සම්මා සම්බුදු අමාමෑණී බුදුන් වහන්සේ ඔබටත් මටත් මේ සසර දුකින් ගෝර කටුක බව ගමනින් නිදහස් වෙලා උතුම් වූ නිබ්බාණය කරා පියන ගන්නට, එහෙම නැත්නම් මේ භව ගමන ඉවර කර ගන්නට, ඉපදී මෙරි මෙරි යන මේ ගෝර කටුක බව ගමන නවත්ත ගන්නට, නතර කර ගන්නට උන්වහන්සේ ආબોධ කරගත්තා වූ උතුම් ධර්ම න්‍යාය දේශනා කළ වදාළා. පින්වතුනි, අප ඒ තථාගතයන් වහන්සේ දේශනා කළා වූ වදාළ ඒ ධර්ම මාර්ගය තුල අපි පිය නැගිය යුත්තේ. එහෙම නැත්නම් ඔබටවත් මටවත් ඕන එක අපිට ඕන වෙන ප්‍රතිපදා හදාගෙන එක එක දේවල් කරගෙන මේ තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල අපිට යන්න බෑ. මේක ඔබගේවත් මගේවත් එකක් නෙමේ. තථාගතයන් වහන්සේ නමක් දේශනා කළා වූ උතුම් ධර්ම න්‍යාය. ඒ නිසා අපි දැන් මේ වර්තමානයේ කරන්නේ අපිට ඕන ඒවා කරගෙන නිවන් දකින්න හදනවා. කර්ම හදන් අපාගත වෙනවා විනා නිවනක් නම් අවබෝධ වෙන්නේ නැහැ. කර්ම නම් හැදෙනවා. මේක තමයි දැන් තේන්න තියෙන්නේ. කාරණක පින්වතුනි, අප තථාගතයන් වහන්සේ දේශනා කළ වදාලා මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය. දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය මාර්ගය. උන්වහන්සේ දේශනා කළ වදාලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කරුණු 8කින් සමයිත. අපි උන්වහන්සේ මේ දේශනා කළ වදාලා වූ කොතනින් හෝ එක වචනයක් උන්වහන්සේ දේශනා කළ එක ගාථා රත්නයක් එක පදයක් අවබෝධ කරපුවම ඒකේ නිවන තියෙනවා. ඒකේ නිවන තියෙනවා. අපිට අවබෝධ කරගන්න බැරි හේතුව අපිට අවබෝධ නැහැ. එහෙම නැත්නම් අපිට අවබෝධ කරගන්න හරියම කල්යාණ මිත්‍ර අසුරක් නැති නිසා. ධර්මය අහන්න පුළුවන්. අහුවත් ඒක අවබෝධ කරගන්න අන්ත කල්යාණ මිත්‍ර අසුරක් තියෙන්න ඕන. එනිසා අපි ඒක අවබෝධ කරගන්න. එහෙනම් තථාගතයන් වහන්සේ මේ දේශනා කළ වදාළේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල කරුණු 8ක් පැහැදිලි කරා වදාලා. ඒ 8 තුල තමයි පින්වතුනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සියල්ල තියෙන්නේ. පටිච්චසමුප්පාදය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව, මේ දුක්ඛ සත්‍ය සියල්ලම මේකේ උන්වහන්සේ මේ වෙන ක්‍රියාදාමයක් ඒ කරගන්න ආකාරය තුනක් දේශනා කරලා බදාලා තියෙනවා. අපි ඒක අවබෝධ කරනවා. පින්වතුනි, උන්වහන්සේ දේශනා කරලා බදාලා මේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. වෙන කරුණාට ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ තමයි පටිච්චසමුපාදය. මෙතන සිද්ධ වෙන්නේ පටිච්චසමුපාදය කියන කාරණා. සමුදය කියන්නේ මේක තමයි. අපි තේරුම් ගන්න ඕන. දැන් මේ සම්මා දිට්ඨිය කියන්නේ දැක්ම. දැක්ම කියන්නේ මොකක්ද? දෘෂ්ටිය දැක්ම කියනවා. අපි ඒක අවබෝධ කරගන්න. මොකද්ද මේ දැක්ම දෘෂ්ටිය කියන්නේ? සම්මා මේ වර්තමාන මොහොතේ අසකරණාසේ දීවකාය මනස මේ ආයතන 6 හරහා අපි කරන්නා වූ කුසල් හෝ අකුසල් දෙකම සසර ගමනට තමයි. එතකොට මේ අපි මේ සං වලින් මා වෙන්න ඕන. සංඛාර කරන්න බෑ. සංකය වෙන්න ඕන. සංකය කරන්න ඕන. එතකොට මේ සං මා කියන්නේ අපි රැස් කරනවා කියන එක තමයි සං කියන්නේ. අපි ගොඩ ගහ ගන්නවා. මමත්වෙන් ගන්නවා. අස්මිමානෙන් ගන්නවා. මඤ්ඤිතාවෙන් ගන්නවා. අරගෙන අපි ඒක ගොඩ ගසමින් මමත්වේ මගේ කරගනිමින් මගේ වශයෙන් පවත්වන්න යාමට තමයි මේ සං කියන්නේ. මා කියන්නේ මම මේකෙන් නිදහස් වෙන්න ඕන. මේ සං වලින් මා වෙන්න ඕන, මම නිදහස් වෙන්න ඕන. මෙන්න අසකරණාසේ දීවකාය මනස හරහා මේ කෙරෙන්නා වූ අපි මේ කියන්නා වූ මේ කරුණු කාරණා දෙකම හරියට දැක සහ දැන, කරුණු දැක කරුණු දැන අපි මේක අවබෝධ කරගන්න ඕන. එහෙනම් උන්වහන්සේ මේ සම්මා දිට්ඨි කියන්නේ මේ සංකාර භාවය අපි දකින්න ඕන. සංඛාර වෙන හැටි දකින්න ඕන, කර්ම බීජ හැදෙන හැටි දකින්න ඕන. නැතුව සම්මා වෙන්න බෑ. නිදහස් වෙන්න බෑනේ කර්ම හැදෙන හැටි දකින්න නැතුව. ඒ නිසා පින්වතුනි අපි දකින්න ඕන මෙන්න මේක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ අරමුණක් නැතිව වෙන්නේ නෑ. අරමුණක් හරහා තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එහෙනම් සම්මා දිට්ඨි නම්
සං වලින් මා නිදහස් වෙන්න නම් මම මොකද කරනවා? සංඛාර කරන්න හොඳ නැහැ. ඒක දිගේ රෝධ කරන්න යන්න හොඳ නැහැ. මම සංඛය කරන්න ඕන. මං සංඛාර කරන්න හොඳ නැහැ. ඒක දිගේ රෝධ කරන මං සංඛය කරන්න. අපි කාර කරනවා khය ක්‍රමේ කරන්නේ. එහෙනම් සංඛය කෙච්චාම තමයි සන් වලින් මා නිදහස් වෙන්න පුළුවන්. සංඛාර වෙච්චාම කර්ම බීජය තමයි හැදෙන්නේ. එහෙනම් දිට්ඨිය කියන්නේ නා අපේ අරමුණ දකින්න ඕන. අරමුණක් නැතුව කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ අරමුණ හරහා තමයි සිතුවිල්ල පහළ වෙන්නේ. ඒක තමයි සම්මා දිට්ඨිය. එහෙනම් දැක්ම. එහෙනම් දකින්න ඕන කියන්නේ දෘෂ්ටිය කියන්නේ අරමුණ කෙරෙහි. ආපු අරමුණ කෙරෙහි. සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ සිතුවිල්ල. එහෙනම් සං වලින් මා වෙන්න නම් එතන මොකද? සිතුවිල්ල දකින්න ඕන. සංකප්පේ දකින්න ඕන. එතකොට සං මා වෙන මෙදෙන්න නම් එතන සංඛාර කරලා බෑ. සංකය කරන්න ඕන. එහෙනම් සිතුවිල්ල දකින්න ඕන. සංකය කරන්න නම් සිතුවිල්ල දකින්න. එහෙනම් අරමුණ දකින්න ඕන. සිතුවිල්ල දකින්න ඕන. සම්මා වාචා. එහෙනම් සං වලින් මම මා වෙන්න නම් නිදහස් වෙන්න නම් මම මොකද කරන්න ඕන? සං දකින්න ඕන. ඒ සංකය කරන්න ඕන මම මා වෙන්න නම්. එහෙනම් එතන තියෙන වචනය. එහෙනම් අරමුණ දකින්න ඕන. සිත දකින්න ඕන. වචනය දකින්න ඕන. එම මොකද දැක්කේ නැත්තම් මොකද වෙන්නේ මේ වෙලාවේ මේ මොහොතේ මේ ක්‍රියාකාරීත්වය තුළ අපි කරන්නා වූ කියන්නා වූ දේ තුළ මොකද වෙන්නේ? කර්ම බීජ සැකසෙනවා. එහෙනම් මොකද කරන්න ඕන? අරමුණ දකින්න ඕන. ඒ අරමුණ දිහා පහළ වෙන සිතුවිල්ල දකින්න ඕන. ඒ සිතුවිල්ල නිසා මම මේ සිත කය වචනය අසංවර වෙනවද සංවර වෙනවද කියලා මම දකින්න ඕන. එහෙනම් සම්මා වාචා කියන්නේ වචනය දකින්න ඕන. එහෙනම් වචනය දකින්න ඕන. ඒ වචනය තුළ මොකද වෙනවා? සං වෙන්න දෙන්නේ නැතුව සංඛාර කරන්නේ නැතුව එක දිගේ රෝධ කරන්නේ නැතුව සං වලින් මිදෙන් නිදහස් වෙන්න නම් සං මා වෙන්න ඕන. එහෙනම් මම සංකය කරන්න ඕන එතන. සංඛාර කරලා බෑ. එහෙනම් ඒක නා අරමුණ දකින්න ඕන, සිතුවිල්ල දකින්න ඕන, වචනය දකින්න ඕන. එහෙනම් සිත කය වචනය කියන්නේ මෙන්න මෙතන තිදුර සංවර කර ගැනීම කියන්නේ මෙන්න මෙතෙන් තමයි. එහෙනම් මේක අරමුණක් ඇවිල්ලා අරමුණ සිතුවිල්ල තුළ වචනේ හැදෙන්නේ. එතකොට ඒ වෙනකොට චේතනාව පහළ වෙලා ඉවරයි. අරමුණාම සිතුවිල්ලාව චේතනාව බික්කවේ කම්මං වදාමී කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මහණෙනි චේතනාව තමයි කර්මය කියන්නේ පින්වතුනි ඊටාම සරලව මෙන්න මේ ආකාරයට. සම්මා කම්මන්ත වැඩ කටයුතු. එහෙනම් මේ වැඩ කටයුතු කරන්නා වූ මේ කාලය තුල මේ මොහොත තුල මේ දැන්නේ පින්වතුනි මේක වෙන්නේ. මේක ආයි හෙට අනිද්දා වෙන්නේ නැහැ. මේක මේ මොහොතේ දැන් තමයි වෙන්නේ. හොඳයි මේක තේරුම. තත්ත විපස්සති කියලා තථාගතයන් වහන්සේ දේශනා කළ වදාළේ පින්වතුනි අන්න ඒකයි. මේ මොහොත තමයි අපිට බලන්න තියෙන්නේ. මේ ශරණය තුල. එතකොට මෙතන වෙන වැඩ කටයුතු. ඒක මොකද වෙන්නේ? එතකොට මේ වැඩ කටයුතු මේ වචනය සහ වැඩ කටයුතු කියන ටික සීලාදී ගුණය තුල පිළිලා කෙරෙන්න ඕන. සම්මා ජීවය. ජීවත් වෙන ක්‍රමවේදය. ආජීවය. එතකොට මේක සීලේ පිළිලා කෙරෙන්න ඕන. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව. එතකොට වචනය, වැඩ කටයුතු, ජීවත් වෙන ක්‍රමවේදය තුල මේ ආජීවය කියන මෙන්න මේ කාරණා තුන වාචා සහ කම්මන්ත ආජීව. ඒක සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මෙන්න මේක සීලේ පිළිලා කෙරෙන්න ඕන. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ඥානය. එහෙනම් ඒක දකින්න ඕන. ප්‍රඥාව. ඒක දකින්න ඕන. අපි ඒක අවබෝධ කරගන්න ඕන. අන්න එතකොට තමයි අරමුණ සහ සිතුවිල්ල සහ චේතනාව දකිනකොට ඒ චේතනාව සහ අරමුණ සහ සිතුවිල්ල අපි මොකද කරන්න ඕන? ආජීවය තුළ සීලාදී ගුණේ පිළිලා එහෙනම් කර්ම බීජය හැදෙන්නේ නැතුව ඒක අපි මොකද කරනවා? දැක අවබෝධ කරන්න ඕන. ඒක තමයි සීලය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ඥානය, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සීලය. එහෙනම් අපි අරමුණ දකින්න ඕන, සිතුවිල්ල දකින්න ඕන. චේතනාවට සහ වචනයට එනකොට අපි එතනින් අපි ඒක දකින්න ඕන සීලාදී ගුණේ ඉඳලා. එහෙනම් අපි සීල පූර්ණ කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගන්න ඕන. මේක අපි හරියට දකිනවා කියන්නේ. සම්මා වායාම. අන්න එතෙන්ට අපි වෑයම් කරන්න ඕන. අපි එතෙන්ට සංවලි සංගොඩ ගහ ගන්න නැතුව, සංඛාර කරන්න නැතුව, සංකය කරගන්න. එතනින් මා වෙන්න, මම නිදහස් වෙන්න සතිය පිහිටන්න ඕන. සිහිය පිහිටන්න තියෙන්නේ මොකද? අරමුණ දිහා, සිතුවිල්ල දිහා, සිත කය වචනය දිහා. එහෙනම් අපි දකින්න ඕන, සිත දකින්න ඕන. අරමුණ දකින්න ඕන. නේද? අරමුණ හරහා තමයි මේ සිත ක්‍රියාත්මක වෙන්නේ. සිත කය වචනය අසංවරභාවය හෝ සංවරභාවය වෙන්නේ. සම්මා සති. සං කියන්නේ පෙර වගේම සංකාර සකස් කරනවා කියන එක, එකතු කරනවා කියන මමත්වෙන් ගන්නවා, ගොඩනගා ගන්නවා කියන එක මම වශයෙන් අවිද්‍යාව තෘෂ්ණාව මූල කරගෙන තණ්හාව නිසා නේද? තෘෂ්ණාව කියන්නේ තණ්හාව නිසා අපි මේක මගේ මමත්වයේ මගේ වශයෙන් පවත්වන්න හදනවා කියන එක
එතනින් නිදහස් වෙන එක තමයි මා කියන්නේ. ඒතර මොකද වෙන්නේ? සංඛාර කරන්න බෑ, රෝධ කරන්න බෑ. කරන්න, කය කරන්න ඕන සංඛාර නෙමෙයි කය කරද්දි තමයි අපිට එතන බීජ කර්මය. කර්ම බීජය හැදෙන්නේ නැතුව යන්නේ. බීජය නිර්මාණය වෙන්නේ නැත්තේ. අන්න ඒකයි සම්මා සති කියන්නේ. ඒතර අපි ඒක දකින්න ඕන. එහෙනම් දකින්නේ මොකද්ද? අන්න තිස්සෙන් අපි දකින්න තියෙන අරමුණ. වෙන මොකක්ද දකින්නේ නැහැ මේකේ. අරමුණ තමයි දකින්නේ. අරමුණ දැක්කට පස්සේ මේක පිරිසිදු දකින්න පුළුවන් තථාගතයන් වහන්සේගේ ධර්මයයි. ඊට පස්සේ පින්වතුනි සම්මා සමාධි. එහෙනම් මොකද වෙන්නේ? සමාධියක් අපේ තුල පිහිටන්න ඕන. සමාධියක් පිහිටන්න පින්වතුනි මෙන්න මේ කරුණු කාරණා ටික අවබෝධ කරගෙන එන්න ඕනනේ. නැත්නම් සමාධියක් පිහිටන්නේ නැහැ සිතේ. මොකද සමාධිය සිතේ පිහිටන්න නම් අපිට භාවනාව කියන කටයුත්ත අවශ්‍යයි. සමාධියක් නිකන් සිතේ පිහිටන්නේ නැහැ. බණ භාවනා. බණ කියන්නේ මේ ධර්මතාවය අහනවා කියන එක. ඒ ධර්මතාවය අහලා ඒක දැක ඒක කරුණු දැන ඒක තමාගේ නුවණින් මේ යෝනිසෝ මනසිකාරය තුළ මේ මනසට යන අරමුණ දැකීම තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය කියන එක අපිට අතුලාන්තයේ හැදෙන්න සමාධිමත් සිතක් ඕනේ. සමාධිමත් සිතක් නැතුව යෝනිසෝ මනසිකාරය කියන කාරණාව වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි පිට අරමුණු මනසට එනවා. අපි ඒක දකින්න ඕනේ. අපි ඒක දැක්කහම අපිට පුළුවන් මේක හරියට සාක්ෂාත් කරගන්නට. එතකොට මේ සම්මා සමාධිය කියන එක සිත එකඟ කරන ඒකාග්‍රතාවය. ඒකට කියනවා විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියලා. සිත එකඟ කරවා ගැනීම. සිත එකඟ කර ගන්න නම් මොකද්ද කරන්නේ? අපි අරමුණ කෙරේ විතක්ක ਵਿਚාරය තුළ අරමුණ දැකලා සිතුවිල්ල දැකලා ඒ සිතුවිල්ල තුළ ඒක චේතනාව දැකලා ඊට තමයි ඒ චේතනාව තුළ ඒක අවබෝධ වුණාට පස්සේ තමයි ප්‍රීතිසුඛ කියන එක දැනෙන්නේ. ඊට පස්සේ තමයි ඒකාග්‍රතාවයකට එන්නේ. සිත එකඟතාවයකට පත් වෙනා මේ යථාර්ථය අවබෝධ වෙලා මේ ධර්මතාවයේ. මේ ක්ලේශ ධර්මයන්ගේ යථාර්ථය අවබෝධ වෙලා. අන්න ඊට පස්සේ තමයි අපිට පුළුවන් මේ යෝනිසෝ මනසිකාරය කියන තැනට යන්න. එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය කියන එක කරන්න බෑ. යෝනිසෝ මනසිකාරය කියන එක මුලින් ඉඳලා අවබෝධ කරගෙන එන්න ඕන. ඉතින් මේක අපි මේ හරියට අවබෝධ කරනවා නම් මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන කාරණාව පින්වතුනි හරියම සුන්දර ධර්මයක්. නිර්මල ධර්මතාවයක්. අපිට දෙන මේක අවබෝධයෙන් දකින්න. අවබෝධයෙන් දකින්න. මේක අපි තේරුම් ගන්න ඕන බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මේ කරුණ වට. මේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතන තමයි මේ පටිච්චසමුප්පාදය සිද්ධ වෙන්නේ. මෙතන තමයි අපි දකින්න ඕන. මේ තමයි දුක්ඛ සමුදය සහ දුක්ඛ නිරෝධය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය මාර්ගය. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය. මේක තමයි පටිච්චසමුපාදය කියන්නේ. මේක තමයි අපි දකින්න ඕන. එහෙනම් අරමුණක් නැතුව පින්වතුනි සිතුවිල්ලක් හැදෙන්නේ නැහැ. සිතුවිල්ල නැද චේතනාවක් ගොනුන්නේ නැහැ. චේතනාවක් නැතුව සිත කය වචන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ පැහැදිලිව දේශනා කළා දාලා තියෙනවා. අපි ඔක තේරුම් ගන්න. උන්වහන්සේ දේශනා කරලා වදාරනවා මේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනා පින්වතුනි එයාගේ තුල කරුණු කාරණා හතක් නිර්මාණය වෙනවා. එයා ඒක දකින්නවා. එයා පිරිසෙන් දකින්නේ. කවුරුත් කිව්වට නෙමෙයි. එයා තමයි ඒක පිරිසෙන් දකින්නේ. එයා කෙරේ ඇති වෙන තෙරුවන් කෙරේ ඇති සද්ධාව. මරණයෙන් පසු හේතු ධර්මයන් අනුව නැවත ඉපදීම පිළිබඳව විශ්වාසය. කර්මඵල විශ්වාසය. දන් දීමේ සිල් රැකීමේ ආනිසංස පිළිබඳව විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි විශ්වාසය. ඕපපාතිකව සත්‍යයන් උපදිනවා කියන විශ්වාසය. අතීතයේ අධිගමනලාභින් උන්වහන්සේලා වැඩ සිටියා කියන විශ්වාසය. ඔන්නෝව තමා තුළ පිහිටනවා. මේ සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනාගේ මෙන්න මේ කාරණා කෙරෙහි දැඩි විශ්වාසයක් තියෙනවා. ඒක කවුරුත් කිව්වට නෙමෙයි. ඒ තමා තුළ තමයි ඒක ජනිත වෙන්නේ. තමාගේ තුළ තමයි ඒක නිර්මාණය වෙන්නේ. ඒක අවබෝධයෙන් විශ්වාසයේ ඇතිවයි ඒක වෙන්නේ. අනුන් කියන නිසා තමන් තුළ නිර්මාණය වෙනා නෙමෙයි. තමන් තථාගතයන් වහන්සේව දැකලා තථාගතයන් වහන්සේ මේ කියපු දේවල් සියල්ලම අවබෝධයෙන් දැකලා උන්වහන්සේට වඩා මේකේ කවුරුත් මිට වඩා සුන්දර වූ ධර්මතාවයක් දේශනා කරන්න කෙනෙක් නැහැ කියලා උන්වහන්සේගේ දැඩි විශ්වාසයක් ඇතිව මෙන්න මේ කරුණු කෙරෙහි අවබෝධයෙන් දකිනවා අවබෝධයෙන් ඉන්නවා නොසැලී ඉන්න. එතන මේ කරුණු හද
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, මරණයෙන් පසු හේතුඵල ධර්ම අනුව නැවත ඉපදීම කියන පිළිබඳ විශ්වාසයත්, කර්මඵල වෙන විශ්වාසයත්, දන් දීමේ, සිල් රැකීමේ ආනිසංසය කියන පිළිබඳ විශ්වාසයත්, අම්මා තාත්තාගේ ගුණයන් කෙරෙහි පිළිබඳ විශ්වාසයත්, ඕපපාතිකව සත්වෙනු උපදිනවා කියන විශ්වාසය, අතීතයේ අධිගමනවාදී වහන්සේලා වැඩ සිටියා කියන ඕම විශ්වාසයත් මේක සිතේ පහළ වෙච්චාම දැඩි විශ්වාසයක් ඇති වෙනවා. මෙතනදී ඒ විශ්වාසය තුළ ඒ අවබෝධ කරු ධර්ම න්‍යාය තුළ සම්මා දිට්ඨිය තුළ මේක වචනෙන් වචනට අවබෝධ කරගන්නදී සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන කාරණාව අවබෝධයෙන් දකිති පින්වතුනි උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඇස කන නාසය දිවකය මනස මේ ආයතන 6 හරහා වෙන්නේ එකම ක්‍රියාව තමයි. මේක තමයි ක්‍රියාවලිය. එහෙනම් කෙනෙක් මේ සම්මා දිට්ඨිය දෘෂ්ටිය තුළ දැක්ම තුළ සංකාර වෙන හැටි නිදහස් වෙන්න කය කරගන්න හැටි අවබෝධ කරගන්න පුළුවන්. මේක සංකාර වෙන හැටි දැක්කහම වෙන හැටි දැක්කම ලේසියිනේ පින්වතුනි. වෙන ක්‍රමයේ දන්නවනේ. දැන් මේ අපිට තියෙන වෙන ක්‍රමයේ අල්ලගන්න. මේ ක්‍රමයේ තමයි බුදුන් වහන්සේ දේශනා කරලා දාලා තියෙන්නේ. අපි එහෙනම් සංකාර කරන්න හොඳ නැහැ. ඒක දිගේ රෝධ කරන්න හොඳ නැහැ. එතකොට අපිට බීජ තමයි නිර්මාණය වෙන කර්ම බීජයන් සසර භවයේ පුරාවට හේතු හැදෙන එකයි වෙන්නේ. එහෙනම් අපි මෙතන අරමුණේ ඉඳලා දකින්න ඕන. පිරිසිදු දකින්න ඕන. පිරිසිදු දැක්කම පුළුවන් උතුම් නිර්වාණ සාක්ෂාත් කරන්න මෙන්න මේ කරුණ වට තුල. එහෙනම් ඒ සියල්ලම වෙන්නේ එකම ආකාරයට නෑ. ඇසින් රූපයක් ගත්තත්, කනට සද්දයක් ඇහුණත්, නාසයට ගඳ සුවඳක් දැනුණත්, දිවට රසයක් දැනුණත්, ශරීරයේ ස්පර්ශයක් දැනුණත් මෙන්න මේ ආකාරයට තමයි මේක වෙන්නේ. අපිට එකක් හරියට අවබෝධ කරපුවම අනිත් ඔක්කොම අවබෝධ වෙනවා. එහෙනම් සම්මා දිට්ඨිය කියන එක දැක්කාම මේ දැකන රූපයක් කෙරෙහි මේ ඇතිවෙනා වූ තෘෂ්ණාව නිසා මේ හැදෙන සංකාරය දැක්කාම ඒ නිසා පහළ වෙන සිතුවිල්ල දැක්කහම ඒ සිතුවිල්ල තුළ තමානේ චේතනාව හෝ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒක දැක්කහම අපිට පුළුවන් මේක වෙන තැන හරියට දැනගන්න. අපි තියෙන ගල අපි වෙන්නේ මෙතනින්. එහෙනම් මේ සිත පිහිටන්නේ තමාගේ ඇතුළ නෙමෙයි. සිත පිහිටන්නේ එළියෙන් එන රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ නේද? පිටින්නේ දැන් අඹ ගෙඩියක් අපි ගිහි කෙනෙක් කැමරට ගන්න පුළුවන්, වික්ෂුන් වහන්සේලම වළඳන්න පුළුවන්. නේද? රසයක් නේ. ඒතකොට රසය අපිට කියන්න බෑනේ රසය අහවල් කියලා. නේ? අන්න ඒ වගේ තමයි. එළියෙන් තමයි ඒ අපිට ගෙනත් දෙන්නේ. රූපය එළියේ තියෙනවා. ඒ රූපය කෙරෙහි සිත පිහිටනවා. ලස්සන මල් ගහක් තියෙනවා. ඒ මල දකින්නකොට සිත පිහිටනවා මේ මලේ. ඒ මල් ගහ තුල. එතකොට අපිට පැලයක් ඕන වෙන්නේ. සිත ඒ මල් පැලේ තුල, ඒ මල තුල සිත ගිහිල්ලා පිහිටුවා. එහෙනම් සිත පිහිටන්නේ පේන තැන, ඇසෙන තැන, දැනෙන තැන. එතන සිත පිහිටනවා. අපි ඔන්න ඔතන තමයි දකින්න ඕන. යමකට ඔක දකින්න පුළුවන් නම් අපිට පුළුවන් මේ සංකාර හැදෙන තැන අල්ලගන්න. එහෙනම් සංකාර හැදෙන්නේ හැමතිස්සෙම එළියෙන් තමයි. ඒක පස්සේ ඒක ඇතුළේ වැඩ කරනවා. එළියෙන් අපිට දෙනවා, අපේ ඇතුළේ වැඩ කරනවා. එළියෙන් තමයි දෙන්නේ. එහෙනම් එක්කෝ පේන දෙයක්, එහෙම නැත්නම් ඇසෙන දෙයක්, නැත්නම් ගඳ සුවඳ නිසා සිද්ධ වෙන දෙයක්, එහෙම නැත්නම් මේ ස්පර්ශය නිසා වෙන ක්‍රියාදාමයක්. මන ධම්ම. මේක තේරුම් ගන්න ඕන. ඉතින් අපි නිසා තේරුම් ගන්න හැමතිස්සෙම අපේ සිත පිහිටන්නේ එළියේ. අපි හිතන් ඉන්නවා සිත අපේ ඇතුළාන්තයේ තමයි මේක හිතුනේ හැඟුනේ කියලා. ඇතුළට හිතුනේ ඇතුළෙන් තමයි හැඟෙන්නේ හිතෙන්නේ ඔක්කොම. හැබැයි ඒක එළියෙන් එන්නේ පින්වතුනි ඈ. ඒක අවබෝධයෙන් දකින්න ඕන. ඒක එන්නේ එළියේ. හරිද? සිත වැඩ කරන්නේ එළියත් එක්කලා. අරමුණු වැඩ කරන්නේ එළියත් එක්කලා. නැත්නම් ඇතුළ වැඩ කරන්නේ නැහැ මොකුත්. අරමුණක් ආවට පස්සේ මේ ඇතුළාන්තය වැඩ කරන්න පටන් ගන්නවා.
අරමුණක් එනකම් මේක නැමේ ඔහේ තියෙන. අරමුණක් නැතුව නිකන් ප්‍රායෝගිකව හිතලා බලන්නකෝ අරමුණක් නැතුව මේ මුකුත් ඇතුළේ වැඩ කරනවාද කියලා. එහෙම වැඩ කරන්නේ නැහැ. අපි දන්නේ නැති දෙයක් කෙරෙහි අරමුණ වැඩ කරන්නේත් නැහැ. අපි දන්න කියන දැනෙන හැඟෙන දෙයක් තුළ තමයි මේ අරමුණ වැඩ කරන්නේ. අපි නොදන්නා දෙයක් ගැන අරමුණ වැඩ කරන්නේ නැහැ. සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ, චේතනාවක් පහළ වෙන්නේ නැහැ. එතන ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලිද? අවබෝධයෙන් දකින්න. අපි දන්න කියන දෙයක් හෝ දැනෙන හැඟෙන දෙයක් තුළ මිසක් මේ අරමුණක් පහළ වෙලා සිතුවිල්ලක් පහළ වෙලා චේතනාව සකස් වෙන්නේ ඒ ක්‍රියාව හෝ කතාව සිද්ධ වෙන්නේ එමෙන්න අපි නොදැනෙන දන්නේ නැති දැනෙන්නේ නැති හැඟෙන්නේ නැති හිතෙන්නේ නැති දෙයක් තන අරමුණක් පහළ වෙලා සිතුවිල්ලක් හැදලා චේතනාවක් හැදෙන්නේ නැහැ. මේක අවබෝධයෙන් දකින්න ඕන. මොකද්ද මේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කිව්වේ. මොකද්ද කියලා හරියට තේරුම් ගන්න ඕන. ඊටාම කෙටියෙන් මේ දේශනා කළේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි, අවබෝධ වෙයි කියලා සිතනවා. ඉතින් මේ නිසා මේක අවබෝධ කරලා බලන්න මොකක්ද මේක තුළ තියෙන්නේ කියලා ඕගොල්ලොත් හොයන්න. ඕගොල්ලන්ට හෙව්වොත් හම්බ වෙන අපින් උතන උතුම් න්‍යාය ධර්මයේ කල්යාණ මිත්‍යාසර හම්බ වෙනවා. ඔයාලා හොයන එක නම් හම්බ වෙන්නේ නැහැ. ඒක අවබෝධයෙන් දකින්න ඕන. තෙරුවන් සරණයි.